සියලුම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් බලමු අපි මේ ගන්න එක හදන්නේ කොහොමද කියලා. ගන්න එක හදන්න මොනවද අවශ්‍ය ගන්න කියලා. අපි බලමු. මුලින්ම ලී කෑලි තුනක් අවශ්‍ය වෙනවා ගන්න එක අල්ල ගන්න කොටසට, පැඩල් එක කොටසට. ඊයකට මම ගත්ත මේ වගේ චූටි ප්ලාස්ටික් බටයක්. ඊළඟට අපිට ඕනම ගන්න දේ තමයි ගන්න එකේ ප්‍රධානම දේ. මගින්ට එක ලයිට් රේඩින් කරගන්න පුළුවන් මේක. ගොඩක්ම පරණකින් කරව ගන්න එපා. ඊළඟට මේ වගේ ගම්මයක් ඕන වෙනවා මේ ගලව ගන්න ස්ටෝබ්ලු ගන්නවා ගොඩක් හොඳයි. ඊළඟට මේ වගේ පොඩි ප්ලාස්ටික් බෝතලයක් ඕන වෙනවා. මේක නම් පොඩි ටිනර් වගේ තිබුණා කිව්ට සිව් එක. දැන් අපි ගන්න එක හදන්න පටන් ගමු. ඉතින් මම මේ කව එක ගලවගෙන ඉන්නවා. ඔයාලා ටිකක් උඩ ගන්න ඕන මේ වගේ බෝතලයක් ගන්න. මේ වගේ බෝතලයක් ගන්නවා කියන්නේ පොඩ්ඩක් ප්ලාස්ටික් එක හරියට ගන්න. මොකද ඩැමේජ් එකක් වුණොත් ඒක ඔයාලට හානියක් වෙන්න පුළුවන්. ගන්නවනම් මේකට පොඩි බෝතල වලට මේකට චුට්ටක් ලොකු බෝතලයක් ගන්න. මේ ප්ලාස්ටික් එක පොඩ්ඩක් ගන්නයි. දැන් බෝතලේ යට පල්ල හිල් කරලා අපි මේ බඩ විදිහට ටයි කරගන්න ඕන. බුලට් එක යන්නේ මේ බඩේ. අපි ඉස්සර මාක් කරගෙන මේක අවශ්‍ය වුණාට හිල් කරගෙන ඉමු. මේ සිදුරු විදගatti පොඩ්ඩක් පිට් එකේ බහින විදිහට මේක විද ගන්න. මොකද ඒක ගොඩක් හොඳයි. නැත්නම් පොඩි අතරවල් වලින් මුලන් යන්න පුළුවන්. ඒක බෙදර එකකින් පිට වෙන්න පුළුවන්. ඉතින් මම අවශ්‍ය වුණාට හිල් කරගෙන මට දාගෙන ඉන්නේ. දැන් අපි මෙතන හොඳින් අලව ගන්න ඕන. උඩම් පිට වෙන්න නැති විදිහට. මම ඔයාලට මෙතන පොඩි ට්‍රික් එකක් කියන්න ස්ක්‍රූ වගේ ගම් පාවිච්චි කරද්දි දැන් මේ පොඩි කප් එකේ තියෙන යකට කුඩු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ කුඩු පාවිච්චි කරලා සුපර් ග්ලූ වගේ ගම්මක් එක්ක අපි අලව ගන්න කියලා. මම ඔයාලට පෙන්නන්න දැන් මොකද අලවන්නේ කියලා. ඔයාලට මෙතෙන්දී වැලි පාවිච්චි කරන්නත් පුළුවන්. පස්සේ උඩින් ආයන්තුවර මේ වගේ ගම් දාගත්තට පස්සේ හොඳට ඇලවෙනවා. ඔයාලත් කරලා බලන්න. මේ වගේ වැලදිනක් තියෙනවා බාල් තුනක් ගන්න. අපිට ඊළඟට කරන් තියෙන බෝතලය ඇතුලේ ස්පාර්ක් කරන ගෑර දෙන විදිහට හයි කරගන්න. ඉතින් මේ වගේ චුට්ටි ජූරි දෙයක් විතර ඔයාලට ඊට දාගන්න පුළුවන්. මේකට මම පාවිච්චි කරන්නේ සර්විස් එකක්. ඉතින් මම ඔයාලට මතක් කරන්න මේ ගෑර දෙක හයි කරගද්දී ඇතුලෙන් ගොඩක්ම ලං කරන්නත් ඒවා ගොඩක්ම දුරස් කරන්නත් ඒවා අපි බලමු කොහොමද හයි කරගන්න කියලා. ඉතින් වැරදි දෙක හොඳට හයි වෙලා තියෙන්න ඕනේ හින්දා මම පිටින් මේ වගේ සුපර් ග්ලූ ටිකක් දාගන්නවා. ඔයාලා මේක ගන්නකොට සිදුර ඇතුළට දාලා ඉවර වෙලා සුපර් ග්ලූ දාන්න. නැත්නම් සුපර් ග්ලූ සිදුරට දාලා වයර් එක ඇතුළට දාන්න ගියොත් වයර් එකේ තඹ කම්බි වටේට ග්ලූ බැඳිලා ස්පාර්ක් වෙන්න නැතුව යනවා. ඉතින් අපි ඊළඟට තියෙන්නේ ගන්න එකේ අතින් අල්ලන කොටස හයි කරගන්න. ඉතින් අපි බලමු මේක හයි කරගන්න කොහොමද කියලා. මේ අතින් අල්ලන කොටසටම අර නැගිට එක දාලා තමයි හයි කරගන්නවා. අපි බලමු කොහොමද හයි කරගන්නේ කියලා. ඔය විදිහට තමයි හයි කරගන්න ඕන. මැදට ලී කෑල්ලේ වින්ඩෝ එකෙන් කොටස කපලා ඔය විදිහට තියාගෙන අපි ගම් දාගෙන ඉමු. සලුව අතර පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ විතර මේ වින්ඩෝ එකේ ප්‍රෙස් කරන දාන්න පොඩි ප්ලාස්ටික් කෑල්ලක් අල්ල ගන්නවා. එතකොට අපිට ප්‍රෙස් කරන්න ෂූට් කරන්න easy. අපි බලමු ඒක කොහොමද අරගන්නේ කියලා. ඉතින් අපි ගන්න එක වැඩි ටික දැන් ඔක්කොම ඉවරයි. දැන් අපි බලමු මේකට පාවිච්චි කරන සැනිටයිසර් එක මොකක්ද කියලා. මේකට සැනිටයිසර් පාවිච්චි කරත් හරි ටිනර් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට
පස්සේ මම මේකේ බුලට් විදිහට පාවිච්චි කරන්නේ. ඔයාලා කවුරුත් පාවිච්චි කරලා තියෙන ලේසර් ගන්න වල ඉන්න බුලට්මයි. මේකට බයිසිකල් බෝල යූස් කරන්නත් පුළුවන්. මම ඔයාලට දක්වන්න බයිසිකල් බෝල වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ඔයාලා ගොඩක් ආරක්ෂා වෙන්න. මොකද ඒකෙන් ලොකු අංකුරක් වෙන්න පුළුවන්. අපි මේ විදිහට ප්ලාස්ටික් කැටය ඇතුලේ දාගෙන ටිකක් චුටි කොට ගාලා පොඩ්ඩක් අද ගන්නවා. එතකොට එකපාර ප්‍රෙසර් වෙලා අපේ බුලට් එක පොඩ්ඩක් දෙයෙන් යනවා. ඉතින් මම ඔයාලට බුලට් එක යන්න කලින් පොඩ්ඩක් මේක ක්‍රියාකාරීත්වය වෙන්න මේ විදිහට සැනිටයිසර් ඉස්සෙල්ලා දාගෙන අපි පියන වහන්න නැතුව බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. පොඩ්ඩක් මූණ ගාවට ලං කරන්න නැතුව පොඩ්ඩක් ඈතට ගලවලා ඔයාලා try කරලා බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ගන්න එක වැඩ ගන්න. අපි දැන් පොඩ්ඩක් එළියට ගිහලා ෂූට් කරලා බලමු ගන්න එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් මම ඔයාලට ආයෙත් මතක් කරනවා මේක පාවිච්චි කරනකොට ඔයාලා ගොඩක් පරිස්සම් වෙලා පාවිච්චි කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා subscribe කරලා ටිකක් මාත් ඒක දුලා ඉන්න. මම ආයෙත් මතක් කරනවා මේක සතුන්ට හිංසා ගන්න වගේ දේවල් වලට යොදා ගන්න එපා. විනෝද වෙන්න විතරක් පාවිච්චි කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.